ඩර්මාටෝස් channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ Perfect Day supplement එක ගැන. ඉතින් මේ Perfect Day කියන්නේ UK brand එකක්. මේක ඔයාට පාවිච්චි කරන්න අවශ්‍ය වෙනවද කියලා අපි කතා කරමු. ඔයා ගොඩක් කාර්යබහුල කෙනෙක් නම් අපිට අවශ්‍ය විටමින්, පෝෂක වැනි දේවල් ඔයාගේ ආහාර වේලෙන් ලැබෙන්නේ නැත්නම් සම වයසට ගිහින් එල්ල වැටලා තියෙනවා නම් අපිට මේ වගේ සප්ලිමන්ට් එකකට යන්න වෙනවා. ඉතින් මේ සප්ලිමන්ට් භාවිතා කිරීම අනතුරුදායකයිද? සමහර අවස්ථාවලදී මේ වගේ සප්ලිමන්ට් භාවිතය භයානක වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි සප්ලිමන්ට් එකකට යන්නේ තවත් ලෙඩ රෝග තියාගෙන වෙන ලෙඩකට බෙහෙත් බොනවා නම්, තව හෝමෝන් ප්‍රශ්න තියෙනවා නම් මේ වගේ සප්ලිමන්ට් එකකට යන එක භයානක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සප්ලිමන්ට් වල තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන බලලා තමයි ඔයා යූස් කරන්න ඕනේ. ඒ වගේම නිරෝගී පුද්ගලයෙක් මේක පාවිච්චි කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව, කිසිම ගැටලුවක් නැතුව ඔයාට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේකේ අඩංගු අමුද්‍රව්‍ය සහ කාර්යයන් මොනවාද? මේකේ අන්තර්ගත විටමින්, ඛනිජ ලවණ මගින් ඔයාගේ සම නිරෝගී සමක් ලැබෙනවා, නිරෝගී කොණ්ඩයක් ලැබෙනවා, නිරෝගී නියපොතු ලැබෙනවා වගේම ඔයා පැහැපත් වෙන්න මේක උදව් වෙනවා. ඉතින් මේකේ විටමින් C, ෆෝලික් ඇසිඩ්, විටමින් B, කොපර්, සෙලිනියම් වගේ විටමින් වර්ග ගොඩක් අන්තර්ගත වෙනවා. එදිනදා ජීවිතේට අවශ්‍ය මූලද්‍රව්‍ය තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා කිසිම බයක් සැකක් නැතුව ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක භාවිතා කරන්නේ කොහොමද? දවසට එක ගානේ භාවිතා කරන්න ඕනේ. ඔයා මේකේ ඩේලි ඩෝස් එක වෙනස් කරලා දවසට දෙකක් විතර යූස් කරනවා නම් ඔයාට අහිතකර ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. ඒක නිසා දවසට එක බැගින් කෑමට පස්සේ තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම ප්‍රෙග්නන්ට් කට්ටියට, කිරි දෙන මවක් නම්, අසනීපයකට බෙහෙත් ගන්නවා නම්, වෙන සප්ලිමන්ට් භාවිතා කරනවා නම් ඔයා මේ වගේ Perfect Day supplement එකකට යන්න එපා. ඒ අය වෛද්‍ය උපදෙස් මත පමණක් වෙනත් සප්ලිමන්ට් එකක් හරි මේ Perfect Day supplement එක හරි ලියා ගන්න පුළුවන් වෛද්‍ය උපදෙස් මත පමණක්. ඒ වගේම තමයි මේක සුදුසු වෙන්නේ අවුරුදු 18ට වැඩි නිරෝගී පුද්ගලයෙක්ට මේක භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔයත් මේ Perfect Day supplement එක භාවිතා කරලා තියෙනවද? මේකේ ප්‍රතිඵල කොහොමද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න, අනිත් කට්ටියටත් දැනගන්න. ඉතින් බලන වීඩියෝ එක ලයික් එකක් දාලා subscribe කරන්න අමතක කරන්න එපා.